පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ නමකගේ ශ්‍රී දේහ කපු පුළුන් පටල 500යි අලුසූරු 500කින් ඔතලා රන් දෙනක තැන්පත් කරලා සඳුන් චිතයක තුල තමයි ශ්‍රී දේහය ආදානය කරන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර සුවඳ පැන් වලින් දෝවණය කරලා ඉස්සලාම අලුත් සිවුරකින් ඔතලා ඊට පස්සුව උඩින් කපු පුළුන් කට්ටල ඔතලා ආයමත් සිවුරක් ඔතනවා. ආයමත් කපු පුළුන් කට්ටල ඔතනවා. ආයමත් කපු කොට්ටලක සිවුරක් ඔතලා කපු පුළුන් කට්ටලයක් ඔතනවා. ඔන්න ඔය විදිහට සිවුරු 500කිනුත් කපු පුළුන් කට්ටල 500කිනුත් ශ්‍රී දේහය ඔතලා රන් දෙනක තැන්පත් කළා. රන් දෙනක් කියන්නේ රත්තරන් වලින් සකස් කරපු භාජනයක්. සාමාන්‍යයෙන් අපි දකින්නේ මිනි පෙට්ටියක් වගේ. ඒක මේ පෙට්ටිය එය රත්තර වලින් සකස් කරපු රන් දෙනක් ලෙසටයි හඳුන්වන්නේ. මිනි පෙට්ටියක් නොවේ. එතකොට මේ රන් දෙන තැන්පත් කොට ශ්‍රී දේහය මේ රන් දෙන පෙරහැරින් නගරේ වඩම්මගෙන ඇවිල්ලා සඳුන්දර වලින් සකස් කරපු චිතකය නන්වලා ශ්‍රී දේහය ආදානය කරන පිණිස මල්ල රජදරුවන් 4 දෙනෙක් මුලින්ම ජටාවල් බැඳලා සූඳ පැන් වලින් දෝවණය කරලා ගිනිමැල 4ක්ගෙන දකුණු ඇලෙන් චිතකයේ වටා ප්‍රදක්ෂිනා කරලා චිතකයට ගිනි දැල්වන්න ගිනි තියනවා. අර ගිනිමැල 4 චිතකයේ තියෙනකොටම නිවිලා යනවා. ඊළඟට මල්ල රජදරුවන් සාකච්ඡා කරනවා. 8 දෙනෙක් යොදාගත් මල්ල රජදරුවන් පෙර පරිදිම ජටාවල් බැඳ ගිනිමැල් 8ක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කර චිතකයට ගිනි දැල්වන්න හදනකොටම ගිනි නිවි ගියා. ඊළඟට මල්ල රජදරුවන් සාකච්ඡා කරනවා. අපි 16 දිනක් යොදාගෙන උත්සාහ කරමු. එය තවත් ගෞරවාන්විතයි. බුදු කෙනෙක් වෙනුවෙන් මෙහෙම කරන්නේ කියලා මල්ල රජදරුවන්ගෙන් 16 දිනක් චිතකයට ගිනි දැල්වන්න උත්සාහ කරා. ගිනි දැල්වන්න හදනකොටම ඒ සැනින් චිතකයේ ගිනි නිවි යනවා. අවසානයේ පින්වතුනි මල්ල රජදරුවන්ට තේරුණා මොකක් හරි අඩුවක් ඇති. කාගෙන්ද අපි මේක විමසන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අගසව් දෙනම පිරිනිවන් පෑවා. ඒක ලෝක ස්වභාවයක්. සෑම බුදු කෙනෙකුගේ අග්‍ර ශ්‍රාවක දෙනම පිරිනිවන් පානවා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට අවුරුද්දකට පෙර සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පිරිනිවන් පෑවා. ඊළඟට බුද්ධ ශාසනයේ වැඩ සිටින්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. ඒ අතරින් ශ්‍රේෂ්ඨම මහරහතන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. තතිය ශ්‍රාවකයන් වහන්සේ දෙනම ඊළඟට බුද්ධ ශාසනයේ හැබැයි උන්වහන්සේ බුදුන් වහන්සේ වැඩ සිටියේදී මිනිසුන් ඉන්න නගරවල ජනතාව ඉන්න නගරවල අතර මේ ශ්‍රාවකයන් අතර ගැවසෙන්නේ කැමති වුණේ නැහැ. ඒ නිසාම දූතාංගයේ සමාදන් වෙලා මහා වනාන්තරයේ කැලෑවක හුදකලාවක මේ උන්වහන්සේ කාලය ගත කළේ. එයට හේතුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පෙනුම බුදුරජාණන් වහන්සේ වගේමයි. මහා පුරුෂ ලක්ෂණ 7ක් උන්වහන්සේට තිබුණා. ඒ නිසා සමහර අය ඈතට දකින්නේ අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා රැවටෙනවා. බුදු කෙනෙක් ලෝකේ වැඩ සිටින අන්න බුදු රජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටෙන නිසා එක බුදු කෙනෙකුට අගෞරවයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා උන්වහන්සේ දූතාංගයේ සමාදන් වෙලා මහා වනාන්තරයේ කැලෑවක වැඩ සිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දවසේ දෙව්වරු පෙනී ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ පුවත දැනුම් දුන්නා. තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ දෙවිසින් දැක්කා
500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පාවා නුවර ඉඳන් පිටත් වුණා. කුසිනා රාව දක්වා එන ගමනට දින 7ක් ගත වුණා. අර දින 7ම පුරාම පිරිනිවන් පාපු දවසේ ඉඳන් ශ්‍රී දේහ මහා ජනතාවට දින 7ක් වන්දනා කිරීමට ප්‍රදක්ෂණා කරලා තමයි. 6 දිනේ තැන්පත් කරලා ආදානය කර චිතකය වෙත නංවලා මහා කාශ්‍ය මහ රහතන් වහන්සේ සංඝයා සමග අර ගමන වඩිනවා. දවස් 7ක් තිස්සේ ඒ වඩින ගමනේදී මහා කාශ්‍ය මහ රහතන් වහන්සේ මෙන්න මෙහි විදිහට සිතුවිල්ලක් උපදිනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මට බොහෝ කාලෙකින් දැක්කේ නැහැ. උන්වහන්සේගේ සිරිපතුල වන්දනා කර ගන්න බැරි වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට පහළ වූ මල්ල රජදරුවන් ප්‍රවර්තනයේගෙන සහල වනෝද්‍යානයේ පිරිනුවම් පෑවා. අනේ උන්වහන්සේ ශ්‍රී දේහේ ආදානය කරන්නට පෙර තථාගතයන් වහන්සේ දහසස් චක්‍ර ලක්ෂණයෙන් යුක්ත වූ සම්මා සම්බුදු සිරිපතුල මාගේ නළලේ තියාගෙන මට බුදු ගුණ සිහි කරමින් එක වතාවක් වූ වන්දනා කර ගන්නට ලැබේවා කියලා හිතලා උන්වහන්සේ ඈත ඉඳන් වඩිනවා. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිතුවිල්ලක් දෙවිවරු දකිනවා. දෙවිවරු දකින නිසා චිතකය ගිනි දල්වන්නට ඉඩ නොදී ගිනි දල්වන්න සදනකොට චිතකය ගිනි දෙවියන් විසින් නිවනවා. මේ කාරණාව දෙවිසින් දැක්කා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මල්ල රජදරුවන්ට කියා සිටිනවා, රජදරුවනි මේ දෙවියන් කරන කාරණාව ඔබේ වරදක් නිසා නොවේ. මේ චිතකය ගිනි නිවිලා යන්නේ ඇයි ස්වාමීනි? දෙවියන් චිතකේ ගිනි දල්වන්න ඉඩ නොදුන්නේ ඒ වෙලාවේ උන්වහන්සේ දෙවසින් බලා කියනවා, රජදරුවනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවා නුවර සිට 500ක් පිරිවරාගෙන වඩිනවා. උන්වහන්සේ වැඩම කරලා මේ චිතකේ වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේ සිරිපතුල නළලෙතියා වන්දනා කර චිතකයට ගිනි දැල්වේවා කියා ප්‍රාර්ථනා කර නිසා දෙවියන් ඒකට ඉඩ නොදුන්නේ නැහැ. ඒ වෙලාවේ සියලු දෙනා ගිනි දල්වන්න දරපු වෙහෙස අතහැරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩිනවා කියලා මග බලාගෙන පාර දිහා බලාගෙන සිටියා. ඒ අතර සමහරු හිතනවා කොහොමද බුදුරජාණන් වහන්සේ සිරිපතුල වන්දනා කරන්නේ? ඒ ශ්‍රී දේහ කපු පුළුන් 500කින් ඔතලා සිවුරු 500කින් ඔතලා රන්දනේ තැන්පත් කරලා ඉවරයි. චිතකේ දැන් බලාගන්න ඈතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500කින් භික්ෂූන් පිරිවරාගෙන වඩිනකොට හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ සිහි වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වගේමයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටලා චූර ඒකාංශ කරලා තොරවාගෙන මේ චිතකේ වටා බුදු ගුණ කිය තුන්වරක් වදිනවා. දකුණු ඇලෙන් චිතකේ වටා ප්‍රදක්ෂිණය කොට උන්වහන්සේ දකින්නවා සිරිපතුල මෙතනයි කියා වන්දනා කරනවා. දන ගහලා චිතකයේ නළලේ තියා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයේ කපුපුළුන් 500කින් හා සිවුරු 500කින් ඔතලා නිසා රන්දනේ තැන්පත් කර චිතකය නංවලා තියෙන්නේ. මේ සිවුරු 500 කපුපුළුන් කට්ටල 500ක් ඉවර කරගෙන රන්දනේ එළියට සිරිපතුල නික්මිලා චිතකේ පමණක් මාගේ නළලේ පිහිටුවා අදිෂ්ඨානය කරා. පින්වතුනි, හරිම ආශ්චර්යයි. දින 7කට පෙර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල උන්වහන්සේගේ ශ්‍රී දේහය සිරිපතුල් යුගල
චිතකේ එළියට නික්මුණා. නිග්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලේ පිහිටලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු ගුණ සිහි කර සිරිපතුල නළලේ තියාගෙන බුදු ගුණ සිහි කර උන්වහන්සේ වන්දනා කර ගත්තා. අන්න ඒ වෙලාවේහි එතන වැඩ සිටි භික්ෂුන් වහන්සේලා මල්ල රජදරුවන්ගේ උපවර්තනය කියන සල් උයනට සිව්වානා පිරිසෙම බොහෝම සද්ධාවෙන් අවසාන වතාවට බුදුරජාණන් වහන්සේගේ සිහිදේය වන්දනා කර ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දහසක් චක්‍ර ලක්ෂණෙන් මංගල ලකුණෙන් යුක්ත වූ සුප්පිටිත පාද ඒ උතුම් සිරිපාද පතුල වන්දනා කරා.